හරි දැන් මම කතා කරන්න යන්නේ බහුමීටරය ගැන. බහුමීටරය කියලා කියන්නේ මේ පේනා වගේ උපකරණයක්. ඒකේ මේ විදිහට ඇනලොග් එහෙම නැත්නම් ප්‍රතිසම විදිහේවත් තියෙනවා. නැත්නම් මෙහෙම ඩිජිටල් ඒවත් තියෙනවා. හරිද? ඔය මොකේ වුණත් අපිට පුළුවන් ධාරාව විභවාන්තරය ඊට පස්සේ ප්‍රතිරෝධය කියන දේවල් එකපාර මැනගන්න. ඒ කියන්නේ ඇමීටරයක්, වෝල්ට්මීටරයක්, ඕම්මීටරයක් කියන තුනම එකතු කරලා හදපු එකක් තමයි බහුමීටරය කියලා කියන්නේ. එතකොට අපිට පාවිච්චි කරන අවස්ථාව අනුව අපි තෝරගන්න ඕන ඒක ධාරාවක් දැන් අපිම ඉන්නේ විභවාන්තරයක්ද මම ඉන්නේ ප්‍රතිරෝධයක්ද කියන එක තෝරගන්න තමයි මැද කරකවන පාර්ට් එකක් මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට ඒකෙදිත් විභවාන්තරයක් මයින්නවා නම් ඒ විභවාන්තරේ මයිද්දී අපි කොච්චර ප්‍රමාණයක්ද උඩරින් මයින්නේ කියන එක. එහෙම නැත්නම් පරාසය තෝරගන්නවා කියලා එකක් කරන්න ඕන. හරිද? මේ තියෙන්නේ පරාස ටික තමයි මේ දාලා තියෙන්නේ. හරිද මේ? එක එක දැන් මෙතන විභවය මයින්නවා නම් විභවය මයින පරාසයන් එක එක. උඩරින් 22.5 නම් මයින් එතනට සිලෙක්ට් කරන්න ඕන එහෙම. හරි එතකොට මේකෙත් එහෙම ඩිජිටල් එකෙත් ඒ විදිහටම තියෙනවා. වෙනස තියෙන මෙතන ස්ක්‍රීන් එකේ උත්තරේ හරියටම පෙන්නනවා. හරිද? මේ කීයද කියලා වැලියු එක. හරි. දැන් මේක ඇතුලේ මොන වගේ තියෙන්නේ කියලා බලමු. මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ. හරිද? මේ රිසෝස් බුක් එකේ තියෙන පින්තූරේ මේ වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ ගැල්වනෝමීටරයක්. හරිද? මේ ගැල්වනෝමීටරයක් පාවිච්චි කරලා කොහොමද මේ බහුමීටරයක් කියන එක හැදිලා තියෙන්නේ කියලා පැහැදිලි කරන්න. මේක නිකන් ගැල්වනෝමීටරයක් කියලා හිතන්න. හරිද? මේ ගැල්වනෝමීටරයක්. එතකොට ගැල්වනෝමීටරේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරාව කියන එක මේකේ ගහලා තියෙනවා. මේ තියෙන 10 මිලි ඇම්පියර් කියලා ඒක. එතකොට එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 200 ඕම් මේකත් ගහලා තියෙනවා. දැන් අපි අර කලින් ඕම් මීටරේ කිව්වනේ මෙහෙම මේ ගැලනෝමීටරයක් අරගෙන ඒකට බැටරි කැලකුයි විචල ප්‍රතිරෝධය දාලා හදාගත්ත ඕම් මීටරේ. දැන් මෙතන මේ බහුමීටරේ හදලා තියෙන විදිය. හරිද බලන්න. දැන් එයාගේ අපිට මෙතන තියෙනවා ධාරාව ඊට පස්සේ ප්‍රතිරෝධකතාවය ප්‍රතිරෝධය ඊට පස්සේ විභවය ඒකට තෝරගන්න අවශ්‍ය කරන පොඩි යතුරක් වගේ එකක් තියෙනවා. ඕක කරකවලා අපිට හිතනට දාගත්තාම අපිට ධාරාව මයින්න ඕන නම් ධාරාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ පරාසයෙන් තෝරගන්න තමයි මේ වටේට අනිත් කෑලි බෑලි ටික දාලා තියෙන්නේ. දැන් මේක දැක ගාම නිකන් හින සංකීර්ණ වගේ එකක් වගේ පෙවුනට මේක එහෙම සංකීර්ණ නෑ. ඔය බලන්න මේක කෑල්ලෙන් කෑල්ල තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරිද? කියන්නේ ධාරාව මයින්නවා නම් අපි මේක අරන් මෙතන දාන්නේ. එතකොට අපිට ඕන වෙන්නේ මෙන්න මේ කොටස විතරයි. මෙන්න මේ පාර්ට් එක විතරයි අපිට ඕන වෙන්නේ ධාරාව මනිද්දි. ප්‍රතිරෝධය මනිද්දි අපිට ඕන වෙන්නේ මෙන්න මේ පාර්ට් එක විතරයි. හරිද? මෙන්න මේ පාර්ට් එක විතරයි. ඊට පස්සේ මොනවාද විභවය මනිද්දි අපිට ඕන වෙන්නේ මෙන්න මේ පාර්ට් එක ඔන්න ඔය ටික විතරයි. හරිද? මේකට ඕන මේ පොදු අග්‍රය. හරිද? එතකොට බලන්න මේක ඇතුලේ අර අපි ඉගෙන ගත්ත මේ මොනවාද ඇමීටරය, වෝල්ට්මීටරය, ඕම්මීටරය කියන තුනම තියෙන විදිය කොහොමද කියලා. හරිද? දැන් ඇමීටරයක් කියන එක ගත්තාම නෝමලි කොහොමද තියෙන්න ඕන? ගැලනෝමීටරයක් තියෙනවා. ඊට අමතරව එයාගේ පරිමාණය දැන් මෙතන පරිමාණ සකස් කරලා තියෙනවානේ. පරිමාණය අපි මොනවාද වෙනස් කරගන්න. එහෙම නැත්නම් පරිමාණ පරිවර්තනය කරන්න මොකද්ද කරේ? ඇමීටරයක් නම් මේ අපි එයාට සමාන්තරගතව ප්‍රතිරෝධකයක් දැම්ම. හරිද? එතකොට අපි මේ ගණන් හැදුවා. ඒකෙනොත්. වෝල්ට් මීටරයක් නම් අපි එයාගේ පරිමාණය වැඩි කරගන්න අපි ගැලනෝමීටරෙට මෙහෙම ශ්‍රේණිගතව තමයි මේ ප්‍රතිරෝධක යොදන්නේ. මේ ඕම් මීටරේ නම් එහෙම පරිමාණ පරිවර්තනය කියලා ගන්න නැහැ. ඕම් මීටරය කියලා කියද්දි එයාගේ මෙහෙම ගැලනෝමීටරේ තියෙන්න ඕන. ඊට පස්සේ බැටරියක් තියෙනවා. මෙතන ඔහම විචල්්‍ය ප්‍රතිරෝධකයක් වගේ එකක් තියෙනවා. මෙතන අවශ්‍ය මයින් කරන ඕන කරන මේවා එක දාන්න. ඔහොම නේ තියෙන්නේ. හරි එතකොට මේ දේවල් ටික බලන්න මෙතන මේ වෙන වෙනම ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. මේ ඕම් මීටරේ නේ බැටරිය තියෙනවා. ගැලනෝමීටරේ තියෙනවා. එතකොට එතන වෙනම ප්‍රතිරෝධකයක් විතර මේක තියෙනවා. ඊට පස්සේ මෙතන මොනවාද මෙතන සමාන්තරගත ප්‍රතිරෝධක සෙට් එකක් තියෙනවා. අපිට පේනවා. දැන් මෙතන මෙයාව මෙන්න මේ තියෙන කෑල්ලත් වෙනස් කරගන්න පුළුවන්. දැන් පරිමාණය මේක මෙතනට දාලා තියෙනවා. මෙයා මෙතන දැම්මා කියලා හිතන්නකෝ. එතකොට මේ කෑල්ල මෙහෙම සමාන්තරගත මේ සමාන්තරගත ප්‍රතිරෝධක කියන්නේ මේ ගැලනෝමීටරේට සමාන්තරගතව මෙතන තියෙන ප්‍රතිරෝධකයක් වගේ. මෙයා මෙතනට දැම්මා නම් මෙයාව මේ ගැලනෝමීටරේට සමාන්තරව තියෙන ප්‍රතිරෝධකයක් වගේ. හරි. එතකොට මේ ගැලනෝමීටරේට සමාන්තර ප්‍රතිරෝධකයක් විදිලා කියලා කියන්නේ යා මීටරයක් කර පරිමාණ පරිවර්තනය කියන සීන් එක නේද? නෝට් එකේ මතක නැත්තම් මේක අරගෙන බලන්න. හරිද? මේ ටික මම මේකට වීඩියෝකුත් දාලා තියෙනවා. දැන් වෙලා නැත්තම් අවශ්‍ය නැහැ. මේ ඒ ටික කොහොමද ඉගෙන ගන්න තියෙන්නේ? අවුලන්නේ නැහැනේ. මේ ඊට පස්සේ මේකේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් හදුවම අපි වෝල්ට් මීටරයක් පරිමාණ පරිවර්තනය කරන එක කරන්න බලන්න මේ දැන් මෙතන මේ ශ්‍රේණිගතව තේමා තියෙන්නේ මෙයාට මෙහෙම. දැන් මේ තමයි අග්‍ර දෙක. හරිද? ඒක AB කියන්නේ අග්‍ර දෙක. අපි මයින් ඕන කරන උපකරණ හයි කරන්නේ මෙතනට. මයින් ඕන කරන උපකරණ මෙහෙම මෙතන හයි කරන්නේ. හරිද? මේ තියෙන්නේ පොදු අග්‍රය. මෙතනට
කොමන් එක මේ තියෙන අනිත් අග. ඒතකොට මෙහෙම මේ තැනට ඔහම උපකරණ සෙට් කරන්න තියෙන. උපකරණ සෙට් කරලා ඊට පස්සේ මෙතනින් ධාරාවද ප්‍රතිරෝධයද විභවන්ත. මෙතන මේ මෙයා විභවය හරිද? විභවය මයින්ඩ් පාවිච්චි කරනවා. එතකොට මෙතනට දැම්මොත් විභවය. මෙතන දැම්මොත් ධාරාව. මෙතන දැම්මොත් ප්‍රතිරෝධය. එහෙම මයින්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අවශ්‍ය කරන පරිමාණය. කියන්නේ අපිට අපි මයින්න ධාරාව පරිමාගය වෙන්න පුළුවන් කොච්චරද? පූර්ණ පරිමාණුත්ක්‍රමණය කොච්චරද අපිට අවශ්‍ය කරන්නේ. එතනට මේක හදා ගන්නවා කරකවල. දැන් මෙතන 10 දැම්මොත් මේ අපිට මේකේ තවම ඩිෆෝල්ට් 10 නෙන්නේ. එතකොට 10 මයින්න පුළුවන්. දැන් අපිට 100ක් වගේ මයින්න ඕන පරිමාණ පරිවර්තනයක් කරන්න. එතකොට මෙහෙම 100 මෙහෙම දානවා. දැන් අපි බලමු කොහොමද මේ ප්‍රතිරෝධවල අගයන් තීරණය කරන්න කියලා. හරිද? දැන් මම මුලින්ම ඇමීටරේ පාර්ට් එක තමයි බලන්නේ. ඇමීටරේ පාර්ට් එක කියන්නේ මෙන්න මේ පාර්ට් එක ගැන තමයි දැන් මම අවධානය යොමු කරන්නේ. හරිද? ඒ කියන්නේ අපි ඒක ටික වෙනම ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම එන්නේ. වෙනම ඇන්දොත් එහෙම මෙන්න මෙහෙම කෑල්ලක් අපිට මෙන්න මේ කෑල්ල ගන්න පුළුවන්. එතකොට ඒකෙදි ඔයා දැන් ඒ කියන්නේ මේ ඒ අග මෙතන සෙට් කරලා තියෙන්නේ. හරිද? මේ මෙහෙම සෙට් කරලා තියෙනවා දැන්. මෙයා. හරි. එතකොට AB අග දෙක මෙහෙම තියෙනවා මෙතන. එතකොට මෙතන දැන් ඔයා මුලින්ම දාලා තියෙන්නේ 10ටනේ. 10ට දාලා තියෙද්දි කේස් එකක් නැහැ. මේ මුකුත් කනෙක්ට් එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් බොරුවට තියෙනවා එකක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම ගැලනෝමීටර නිකම්ම පාවිච්චි කරන එක නේ. කොහොමද ගැලනෝමීටරේ 10 මිලි ඇම්පියර් නේ පූර්ණ පරිමාණුත්ක්‍රමණය. ඒ හින්දා ඒක නිරූපණය කරන්න තමයි මෙතන එහෙම තියෙන්නේ. ඒක මෙතන සෙට් කරාම අර නිකන් නෝමල් ගැලනෝමීටරෙන් පාවිච්චි වෙනවා. දැන් අපිට ගැලනෝමීටර ඊට වඩා වැඩි එකක් මයින්ඩ් ඕනනවා තමයි අපි කරන්නේ මේ කට්ට අරගෙන මෙහෙම දානවා. හරි මෙයාර කරකවන රෝදයක් වගේ එකක් තියෙනවා. මේ වගේ තියෙනවා වගේ. හරි මේ තියෙනවා වගේ එහෙම එකක් හරි. ඊට පස්සේ මෙයා මෙහෙම මෙතනට දානවා. දැන් මට පස්සේ කොහොමද ඒක කනෙක්ට් වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම කනෙක්ට් වෙලා තියෙනවා. හරි එතකොට ඒ කියන්නේ මෙන්න මෙහෙම දැම්මා වගේ ප්‍රතිරෝධකය කීයද? එහෙම ප්‍රතිරෝධකයක් දැම්මා වගේ R5 කියලා මේකේ තියෙනවා R5 කියලා දානවා. එතකොට ඒකෙන් මයින්න පුළුවන් දැන් අපිට 100 මිලි ඇම්පියර් උපරිම ධාරාවක්. හරි දැන් ඒ 100 මිලි ඇම්පියර් උපරිම මනිද්දි මේකට අවුලක් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් මේ ප්‍රතිරෝධය අගේ අපිට තීරණය කරන්න කියලා කිව්වොත් මොකක් හරි විදියකට අපි කොහොමද කරන්නේ? අර සාමාන්‍ය ඇමීටර වෝල්ට් ඇමීටර වල ගණන් හදනවා වගේම තමයි. හරිද? ඒ හින්දා අර මේක අහන්න බැරි කමක් නැහැ. මේ සිලබස් එකේ ලොකුවට විස්තර කරලා නැති වුණාට හරිද? මොකද මේක ඇතුලේ තියෙන්නේ අර සිලබස් එකේ තියෙන ඇමීටර වෝල්ට් මීටර කියන දේවල්මනේ. ඒ ඔක්කොම එකතු කරන්න තියෙන. ඒතකොට ඒක මේකෙන් වෙන් කරලා අඳුර ගන්න විතරයි ඕන. හරිද? මේක මේ කැලෙන් කොහොම වෙන් කරලා අඳුර ගන්නයි ඕන. හරි ඊට පස්සේ මෙතන R5 කියන එක දැම්මට පස්සේ ඉතින් මෙතන 100යි නෑනේ. අපි සාමාන්‍ය ගණනක් හදනවා වගේ හදමු මීටර ගණනක්. හරිද? දැන් මෙතන මෙන්න මේ සීන් එකමනේ මේ තියෙන්නේ. හරිද? එතන මෙතන සමාන්තරව ප්‍රතිරෝධ දාලා තියෙනවා. මෙතන 100ක් යන්න ඕනේ. මේ 100 කොහොමද යන්නේ? මෙයා හරහා උඩට යනවා 10ක්. ඒ හින්දා ඒ 10 යනවා. ඉතුරු 90 මේක හරහා යනවා. ඊට පස්සේ ගිහිල්ලා ආපහු මෙතනින් ඔහම ඇවිල්ලා මෙතනින් ඔහම ඇවිල්ලා ওই දෙක එකතු වෙලා ඔහම මෙතනින් ආයෙ 100ක් යනවා. ඔන්න ඔහමනේ වෙන්නේ. හරි. එතකොට දැන් මොකද්ද මේ වගේ ඇමීටර් ගණන් හදද්දි කරන්නේ මේකේ මේ දෙන සමාන්තරගත හින්දා විභව සමාන වෙන්න ඕනේ. එහෙනම් විභව සමාන කරන්නයි අපි යන්නේ. හරිද? V සමාන IR වලින් මොනවාද විභව සමාන කරා හින්දා අපිට දෙපැත්තේ IR ගුණිත සමාන කරන්න පුළුවන්. එතකොට මෙයාගේ උඩ මෙයාගේ ප්‍රතිරෝධය ගැලනෝමීටර ප්‍රතිරෝධය 200යි. යාගේ ගලන උපරිම ධාරාව 10යි. 10 ගුණ කිරීම 200. හරිද? මිලි කියන එක ප්‍රශ්නයක් නැහැ කැපිලා යනවානේ. ඊට පස්සේ ඊළඟ එකේ 90 ගුණ කිරීම R5. මට R5 හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ R5 එන්නේ එතකොට 2000 බෙදීම 90. හරිනේ. ඔන්නම හොයාගන්න පුළුවන්. දැක්කනේ. මේක සුළු කරලා උත්තරේ තියන්න. එතකොට ඒ හොයාගන්න ප්‍රතිරෝධය මෙන්න මෙතනට සෙට් කරා නම් ඒ වැලියු එක හොයලා ඒ වැලියු එකට හරියන ප්‍රතිරෝධයක් තමයි මෙතනට දාන්න. එතකොට ඒ බහුමීටරයෙන් මෙතන 100 මිලි ඇම්පියර් උපරිම ධාරාව මයින්න පුළුවන් විදිහට හැදෙනවා. බලන්න උපකරණ හදලා තියෙන ලස්සන. මේ ඊට පස්සේ ඊළඟ එකට මෙහෙම දාන්න පුළුවන්. මෙහෙම දාන්න පුළුවන්. ඒ අවස්ථාවල ගාන හදලා ගන්නයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ වෝල්ට් මීටර පාර්ට් එකට ගියොත් හරිද? මම මේ ටික මකලා මෙතනම කරන උඩ රූප වෙන්න ඕන හින්දා හරිද? ඒතර වෝල්ට් මීටර පාර්ට් එකට ගියාම මෙන්න මෙහෙමයි එන්නේ. මේකේ විභවය මෙන්න මේ කාට්ට මෙතනට දානවා අපි. මෙහෙම දැම්මට පස්සේ දැන් මෙයා මෙහෙම කනෙක්ට්ලා තියෙනවා. හරිද? එතකොට මේ කැල් ටික මෙහෙම එන්න ඕන. මේක ඇඳිලා නැහැ ඒ ටික. හරි. දැන් එතකොට මම මෙයා මෙහෙම මෙතනට කනෙක්ට් කරනවා. මෙතනින් අපිට පුළුවන් කැමැති ප්‍රතිරෝධයකට කැමැති පරිමාණ සෙට් කරන්න. උදාහරණයක් විදිහට මේක සෙට් කරන්න මෙතනට. හරිද? මෙන්න මෙතනටම කනෙක්ට් කරන්න. දැන් බලන්න මේ පාත් එක හරියන්නේ නේද? මෙන්න මේ ඒ වලින් පටන් ගත්තා. මේක හරවම ගියා. මෙන්න මෙතනට ආවා. එතකොට මම එන්නේ කෑල්ල මෙන්න මෙහෙම ඇඳලා තියෙනවා. පේනවනේ? එහෙම නෙන්නේ. හරිනේ. එතකොට මෙතනට එන ප්‍රතිරෝධයගේ අපි R2 කියන මෙතන දාලා තියෙන එක හොයාගෙන ඒක එතනට දැම්මම නම් අපිට පුළුවන් මේකේ දීලා තියෙන මේ 2.5 කියන එක මයින්. 2.5 වෝල්ට් මයින් නම් මේක කොතනද කොහොමද ශ්‍රේණික දෙකක් දෙන්න ඕන කියන එක අපි ගානකින් හොයන්න ඕන. දැන් මේක විශේෂත්වය මොකද්ද? මේ වගේ එකක් හොයන්නේ කොහොමද? අපි කලින් වෝල්ට් මීටර වලදී හැදුවා වගේම තමයි මෙන්න මෙහෙම මේක හරහා යන්නේ එකම ධාරාවක්නේ. එතකොට අපිට පුළුවන් මේ එකම ධාරාවක් යනවා කියන සීන් එක.
එතකොට v සමාන ir වලින් i යුක්ත කරාට පස්සේ i කියන්නේ v බෙදී මාර හින්දා දෙපැත්තේ ධාරාවල් සමාන කරාම v බෙදී මාර ඒවා සමාන කරාට පස්සේ දැන් මෙයාගේ 2.5 වෝල්ට් මයින්න පුළුවන් වෙන්න මේ කැලේට දාපුවාම එහෙම 2.5 වෝල්ට් මයින්න පුළුවන් වෙන්න නම් මෙයාට මෙන්න මේ දෙපැත්තට එන්න ඕන කොච්චර එකක්ද කියන එක අපි මුලින්ම ලකුණු කරන් ඉන්න ඕන හරිද ඊට පස්සේ තමයි ආරම්භ කරන්නේ දැන් ඒකට ඉතින් අපි දන්නේ නැහැ මෙයාගේ දෙපැත්තේ කොච්චර විභවය තියෙන කියලා මෙයාගේ අපි දීලා තියෙන ධාරාවයි ප්‍රතිරෝධය විතරනේ ඒතර මෙයාගේ මේ විභවය කියන එක හොයා ගන්න ඕනේ ඒ වගේ ධාරාවක් උපරිම ධාරාවක් ගලද්දී මේ කොච්චර මේ විභවයක්ද ඒක හරහා තියෙන්නේ මේ ප්‍රතිරෝධයට දාලා කියලා හරිද එතකොට මුලින් මේක තමයි කරන්න ඕන එතකොට මෙයාගේ කොහොමද දෙන්නේ මේ මෙයාට v සමාන ir දැම්මට පස්සේ i කියන්නේ 10 ගුණ කිරීම 10 ඍණ 3යි 300යි එතකොට 2යි ඕම් කියලා එන්නේ නේ sorry ඕම් නෙමෙයි වෝල්ට් 2යි වෝල්ට් කියන්නේ එතකොට මේ දෙපැත්තේ හැම 2යි වෝල්ට් තියෙනවා එහෙනම් මෙයාගේ දැන් මයින්න ඕන 2.5යි නම් මේ දැන් ගාන හදනවා වරින්ද මම මේකට මෙතන කමන්නේ හැම දිවිච්ච එතකොට 2.5යිනේ එතකොට මෙතන 2.5 නේ මෙතන ඊටු 0.5 තියෙන්න ඕනේ මේ ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට ලියන්න v බෙදී මාර සමාන කරලා දැන් මෙයාගේ v 0.5 නේ 0.5 බෙදන්න ඕනේ මේ ප්‍රතිරෝධය R2 ගේ ඊට පස්සේ ගැලුනෝමීටරයට දැම්මට පස්සේ එයාගේ විභවය 2යි එයා හරහා ගලන එයාගේ ගලන ධාරාව නෙමෙයි එයාගේ ප්‍රතිරෝධය 200 ඒතර R2 අපිට හොයාගන්න පුළුවන් 0.5 ගුණ කිරීම 200 එයා බෙදන්න ඕන දෙකෙන් නේ එතකොට 0.5 ගුණ කිරීම 100ක් කියලා එනවා. ඒ කියන්නේ 50යි ඕම් එකක් කියලා එනවා. හරිද? හරි. එතකොට ওই විදිහට ඉතින් මෙතනට මෙයාව මේ මෙතනට දැම්මොත් මෙයා මෙතනට දැම්මොත් මේ විදිහටම සර්කිට් එක ඇඳලා අපිට ගාන හදලා ඒ දාන්න ඕන R3 R4 ඒ ප්‍රතිරෝධ ටිකත් අපිට පුළුවන් හොයාගන්න නේ. හරි. ඊට පස්සේ මේකේ දැන් අපි විභවය ධාරාවේ දෙකට දාලා ඉවරයි. දැන් මෙතන ඕම් මීටර කැලලකුත් තියෙනවානේ. මේ ඕම් මීටර කැලේදී මේ අපිට ආයි පරිමාණ සකස් කරන්න කියලා ගන්න. හැබැයි අපි එතන දැන් අර ඕම් මීටරේ වීඩියෝ එකේදී මම කිව්වා මේ ඕම් මීටරේදී අපි අර එතන විචල්්‍ය ප්‍රතිරෝධකේ මුලින්ම සෙට් කරලා ඉන්න බෑ. මේ එයාට අවශ්‍ය කරන අගේ හොයාගෙන ඉන්න බෑ. ඒතකොට එයාගෙත් මේකෙදී හොයා ගන්න ඕන. එහෙම ඒක හොයන විදිහත් මම කියන්නේ. හරි. එතකොට ඕම් මීටර කැලේ රූප හැරෙට පොඩ්ඩක් අර මැකිලාගේ දින පින්තූරේ මම ඒක හැටි ගැස්සුවා. හරිද? එතකොට මේ ඒ ඕම් මීටර කොටස විතරක් මම වෙනම අරගෙන අඳින්නම්. හරිද? ඔන්න එහෙම ඇඳලා තියෙනවා ඒ කොටස විතරක් වෙනම අරගෙන ඒ කියන්නේ මේ මෙන්න මේ ටික හරිද? එතකොට මේ කියන්නේ මේවා දැන් මෙතන දාලායි තියෙන්නේ. හරිද? එතකොට කොහොමද මේවා තීරණය කරන්නේ? හරි ලේසි. මේක සරල පූර්ණ පරිපථයක් වගේ. දැන් අපි මුලින්ම මෙයාගේ අගේ මේ අර විචල්්‍ය ප්‍රතිරෝධකයේ වගේ එකනේ මේක. එයාගේ අගේ තීරණය කරද්දී මොකද කරන්න ඕන? මෙන්න මෙතන ලුහුවත් කරන එක කරන්න ඕනේ. ඕම් මීටරය ක්‍රමාංකන කරන පියවරවල එහෙමම තියෙන්නේ. හරිද? ඕම් මීටරේ එතන මේකේ ලුහුවත් කරනවා. එතන දැන් මේක සරල පූර්ණ පරිපථයක් වගේ ඊ සමාන i වතාවක් r තන r වගේ එකක් දාලා හරි නැත්නම් කර්චොෆ් දාලා හරි මොකක් හරි මේ ඕක හදන්න පුළුවන් අපිට. මෙතන 3යි එන්නේ. ඊට පස්සේ මෙයාගේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණ ධාරා 10 ගුණ කිරීම 10 ඍණ 3යි ප්‍රතිරෝධ ටික තියෙනවා අපේ R1 ධන 200 කියලා බැටරි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් දීලා නැහනේ. එතකොට R1 එනවා. මෙතන 300 ඍණ 200 100යි ඕම් කියලා. හරිද? එතකොට ඒකත් තීරණය කරන්න පුළුවන්. ওই විදිහට මේකේ මේ තියෙන ප්‍රතිරෝධ ඔක්කොම අපිට තීරණය කරන්න පුළුවන්. එතකොට ඒක තමයි අපි දැනන් ඉන්න ඕන මේ භව මීටරයක් සම්බන්ධව. හරිද? එතකොට මේක ලොකුට සංකීර්ණ රූප සරණක් වගේ තිබ්බට අර කලින් තිබ්බ තියරි ඔක්කොම එකතු කරපු රූප සරණක් මේ තියෙන්නේ. හරිද? හරි. භව මීටරය ගැන ඔච්චරයි දේවල් තියෙනවා. එතකොට මේකේ මෑත කාලේ රචනා ප්‍රශ්න අහලා නැහැ. විභවගත ප්‍රශ්න අහලත් නැහැ. එතකොට එන්න ඉඩ තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක පොඩි කොටසක් වගේ සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා. එන්න ඉඩ තියෙනවා කියලා කියන්නේ සම්පූර්ණම එකක් අහන්න නැති වෙයි. දැන් සිලබස් එකේ ගොඩක් මේක නැහැ කියලා කියන හින්දා පොඩි කොටසක් සම්බන්ධ වෙන්න පුළුවන්.